ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් මට අද පුංචි අවස්ථාවක් ලැබුණා ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපළක් වන තුර්කි ඉස්තාන්බුල් ගුවන් තොටුපළ වෙත යන්න. ඉතින් මේ යන මොහොත තමයි. ඉතින් බලමු අපි ඒ ඇතුළට ගිහිල්ලා ඉවරලා මොනවද තියෙන්නේ, බලන්න තියෙන්නේ මොනවද, යන්න පුළුවන් කොයි වගේ ස්ථාන වලටද කියලා පොඩ්ඩක් ගිහින් බලමු. ඉතින් පැය ගාණක් ගත වුණා. පැය ගාණක් ගත වෙලා වුණා අපි ගුවන් තොටුපළ වෙතට ආවා. ඉතින් එහෙම චෙක් කරගෙන ඔක්කොම කරගෙන මම ඇතුළට ආවා. ඉතින් හරිම ලස්සනයි. පහළ මං ඉන්නේ උඩුම මහලේ. තවත් මහලවල් යටට තියෙනවා. 5කට වැඩි ඇති මට හිතෙන විදියට. උඩු මහලින් තමයි මෙතනින් පිටත් වීම කවුළු ඔක්කොම තියෙන්නේ. ඉතින් හරිම සුවිශේෂී ස්ථානයක්. මොකද මේ ලොකු එයාපෝට් අතරින් ලොකුම එයාපෝට් එක තමයි යුරෝප් කන්ට්‍රි වලට යනකොට මෙතන අනිවාර්යෙන් ඇවිල්ලා යන්නේ. මාරුවෙන ස්ථානයක්. මාසෙකට මිලියන ගානක හුවමාරු වෙන තැනක් තමයි මෙතන. ඉතින් ඇතුළට යන්න පුළුවන් ප්‍රමාණයට මම ආවා. ලංකාවේ එකට වැඩිය ඇත්තටම ගොඩක් විශාලයි. ලංකාවේ එකත් එක්කම බලපුවාම එකෙන් 100ට එකක්වත් නැහැ. ඒක හැලු කරනව නෙමෙයි. නමුත් මෙතන ඇවිත් තැන් දෙකක් මාරු වෙන ස්ථානයක් නිසා ලොකු විශාල ගුවන් තොටුපළක් තවත් ඉදිකිරීම් සිදු කරගෙනත් යනවා. ඉතින් මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මෙතනින් ඇතුළට අපිට යන්න බෑ. මෙතනින් ඇතුළට යන්න බෝඩින් පාස් එක අනිවාර්යෙන් ඕනේ. ඉතින් වෙනදාට මෙතන ඊටමත් කාර්යබහුල ස්ථානයක්. මේ දවස්වල යුද්ධය නිසා පොඩ්ඩක් ගුවන් ගමන අඩාල වෙලා තියෙනවා. Derken sabrettim ben tam o anda ummadığında bir güneş parlar bazen gitti derken her şey ටික බලලා ඇතුළේ තියෙන කඩවල් දෙක තුනකටත් ගිහින් බලමු. ඉතින් කඩවල් නම් ගොඩක් තියෙනවා. ඒ ගොඩවල් අතරින් ඉතින් මම ලස්සන කඩවල් ටිකට යන්න ඔයාලට පෙන්නන්න මගේ කාලෙත් එක්ක. ඉතින් මෙහි ලංකාව වගේ තමයි ඩියුටි ෆ්‍රී එක නන් නෙමෙයි මේ. ඩියුටි ෆ්‍රී එකට යන්න අතර බෝඩින් පාස් එකෙන් එහා පැත්තට යන්න ඕනේ. මෙතන ඉතින් බඩු මිල ඉතාමත් අධිකයි. එළිය කඩවල වලට වැඩිය ඇත්තට මෙතන බඩු මිල වැඩි. ඒක මම දැක්කා ලංකාවෙත්. මොකද මම ලංකාවෙත් යම්කිසි බඩුවක් අරගෙන ඒක දෙගුණ තෙගුණ 5-6 ගුණයකින් වැඩිය විශාල ගාණකින් තමයි මම ගත්තේ. ඉතින් මේවත් එහෙම තමයි. ඉතින් මම කඩවල් ටිකක් වලට පෙන්නන්නම්. yeniden gitti derken sabrettim ben tam o anda ummadığında bir güneş parlar bazen gitti derken her şeyden gitti derken sabrettim ben tam o anda ummadığında bir güneş parlar bazen hayat şaşırtır hep zaten ben gittim ben giderken hiç umudum kalmamışken bir güneş parlar bazen bitti derken her şey yeniden gitti derken sabrettim ben tam o anda ummadığında bir güneş parlar bazen bitti derken her şey මට අවස්ථාවක් ලැබුණු සැනින් මම මේකේ ඩියුටි ෆ්‍රී එක ඇති බඩු සම්බන්ධව විස්තරයක් හෝ වීඩියෝ එකක් මම ඔයාලට කරන්නම්. ඩියුටි ෆ්‍රී එක ඇත්තටම මම ගිහින් තියෙනවා. ඇත්තටම හොඳ ලස්සනයි. බඩුත් ගොඩාක් තියෙනවා. ඕනෑ දේවල් තියෙනවා. ලාභෙට තියෙනවා. ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න මට පුළුවන් දවසක නැවත. හිතකන් එනම් මම ඔයගොල්ලෝගෙන් සමුගන්නවා. සියලු දෙනාටම ජය වේවා.